Hi everyone. Good afternoon. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මම ලියපු මගේ නවල් එකක් ගැන. මේකෙන් තව එක පොතයි ඉතිරි වෙලා තියෙන්නේ. මේක රුපියල් 30යි. මේක නම තමයි රෝස විෂ. ඔයාලට ගන්න ඕනේ නම් මම උඩින් දාන නම්බරේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ තියෙනවා. ගන්න ඕන කට්ටිය මැසේජ් එකක් දාන්න. මේකේ වෙන්නේ ලව් ස්ටෝරියක්. මම දැන් මගේ දෙවෙනි නවල් එකත් ලියන්න පටන්ගෙන. ඒකේ නම තමයි Midnight Cat. ඒක හොරර් ෆනි කවි තියෙන එහෙම එකක්. මං ඒකත් ලීලා ඉවර වෙලා print කරලා ඔක්කොම ඉවරුනහම ඔයාලට විකුණන්න දෙනවා. ගන්න කැමති කට්ටිය අර නම්බරේට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕනේද මේ උඩින් විස්ක්‍රීම් නැති කප් කේක් එකක්? මේක මෙලෝ රහක් නෑනේ. ඒ වුණොත් මොකද කරන්නේ? අපි කෝ එකේ බඩු බඩක් නෑ. ඒක ෂෝයි. ෂෝක් පාපිස්සා. අපි කෝ එකේ. මේක මිල 1150. ෂෝයි. Ôi. Apiko. මම දැන් මේක මගේ කාමරේට අරන් යනවා. අපේ පුස පාන් කෑල්ලක් මගේ කාමරේට දාලා තිබ්බ මම දැන් ඒක ඇඳ පැලට දැම්මා. මම දැන් මේක බිමට දානවා. මම වගේම තමයි පාපිස්සත් කළුයි. මමත් කළුයි. ඒක කාමරේට ගැලපෙනවා. මම දැන් මේක මගේ අල්මාරියේ උඩින් තියන්නයි යන්නේ. දාන්න මේක 12 වෙනිදා අපේ ගෙදර දානියක් තියෙනවා. අන්න ඒ දවසේදී තමයි මම දාන්නේ. නොවැම්බර් 12. දැන් නිදාගෙන පස්සේ එන්න. මොකද ඩිද්දි මතයි. මම දැන් තමයි ආවේ නිදාගෙන ඉවර වෙලා වර්ක්අවුට් කරලා බාත් කළා. එහෙනම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. හොඳද? මම බලනවා. අර කළු පාට එක්කෙනා තමයි කල්පන. සුදු පාටයි තැඹිලි පාටයි එක්කෙනා තමයි ගාෆි. මේ ඉන්නේ කල්පන. එතකොට මේ ඉන්නේ ගාෆි. 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 මොක? එන ගාෆි. කෙස් යනවද ඔයාලගේ? මෙන්න මෙහෙම. ඉසි. Hi. 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 කල්පනට නින්ද ගිහිල්ලා ගාෆිට නින්ද යන්න ඔන්නමින් තින්නේ. මම දැන් කොණ්ඩේ පීරලා මගේ නයිට් ටයිම් යෝගයි වර්ක්අවුට් ටිකකුයි කරන්න යන්නේ. ඊට පස්සේ වර්ක්අවුට් ටික ඔක්කොම කරලා මගේ ස්කින් කෙයාර් ටික කරන්න යන්නේ. මම මතක විදිහට මම මගේ ස්කින් කෙයාර් කරන වීඩියෝ කරේ නෑ.
මම මුලින්ම බඩ ඇතුළට දාගෙන කරන වර්කවුට් එක කරනෝ තප්පර 30ක්. අර මං කලින් වීඩියෝ එකෙදී කරේ විනාඩි 30යි තප්පර 59 තියලා වර්කවුට් එක. අන්න ඒ ටික එහෙම මේ වෙලාව තියලා මම කරනවා. තප්පර 30ක් බඩ ඇතුළට දාගෙන. මං තප්පර 30 ගානේ තමයි හැම එකක්ම කරන්නේ.